විවිධ ලෝකයේ විවිධ කලාප විවිධ මහද්වීපත් එක්ක අපි ඒ අන්‍යෝන්‍ය වශයෙන් විවිධ සම්බන්ධතා පවත්වගෙන යන්නේ මේ ආකාරයට. ඒ වගේම යුරෝපා සංගමේ GSP+ පිළිබඳ සාකච්ඡාව ඒ සමාලෝචනය දැන් පටන් අරන් තියෙනවා. ලබන අප්‍රේල් මාසෙ වෙනකොට ඒ නියෝජිත කණ්ඩායමක් ලංකාවට එනවා ඒ සමාලෝචනය කරන්න. ඊට අවශ්‍ය කරන මූලික පදනම අපි සකස් කරමින් යනවා. දැනට ඒ සාකච්ඡා අපි ඉතා සාර්ථක විදිහට ගෙනෙමින් තියෙනවා. ඉතින් අලුතෙන්ම මුහුණ දීපු ප්‍රශ්නය ඇමරිකා එක්සත් ජනපදය ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප්ගේ අලුත් ප්‍රතිපත්තිය බදු ප්‍රතිපත්තිය ඒ හරහා ලෝකයේ අපිට මුහුණ දෙන්න වෙන ගැටලු රාශියක් තියෙනවා. අපි ඇමරිකාවට ඇත්තම ගත්තොත් ඩොලර් බිලියන 3ක විතර අපනයනයන් කරනවා. අපි ඇමරිකාවෙන් 368ක් විතර තමයි මිලියන ආනයනය කරන්නේ. ඒතර අපිට විශාල වෙළඳ පොලක් තියෙනවා. ඒ අපනයන වෙළඳ පොලක්. ඒතර මේ බදු ප්‍රතිපත්තිය හරහා අපිට මුහුණ දෙන්න තියෙන තත්වයට අපි කොහොමද ලෑස්ති වෙන්නේ කියලා අපේ ලක්ෂ්මන් කදිරගාම රායතනය හරහා අපි විවිධ විද්වතුන් විවිධ ශේෂ්ඨවල විද්වතුන් පෞද්ගලිකාංශයේ ව්‍යවසායකයන් එය එකතු කරගෙන පෞගේ දිනවල අපි සාකච්ඡා කරලා උපායමාර්ගික වැඩපිළිවෙලකට යන්න මූලික අධිකාරිය දැම්මා. ඇක්ෂන් ටාස්ක් ෆෝස් එකක් ක්‍රියාකාරී බලකායක් හදලා අපි ඒකෙන් කොහොමද මේ තියෙන තත්ත්වයට මුහුණ දෙන්නේ කියලා අපි මූලික මැදිහත් වීම කරමින් තියෙනවා. ඒ වගේ අර ග්ලෝබල් මාකට් එකේ පංගුව වැඩි කරගන්න අප්‍රිකානු කලාපය තුල ඒ අලුත් ආයෝජන කලාපයක් අපි හඳුනාගෙන තියෙනවා. ඉතින් අප්‍රිකානු කලාපය තුල කොහොමද අලුත් වෙළඳ ගිවිසුම් හරහා අපේ අපනයනයන් ඒ කලාපයට අලුතෙන් ප්‍රවේශ කරන්න කියන එක අපි අලුතෙන් හිතලා ඒ සඳහා මූලික මැදිහත් වීම කරමින් තියෙනවා. ආයෝජන ගෙන්ව ගැනීම ඒ වගේම IT තාක්ෂණය හරහා මේක කොහොමද පළල් කරගන්නේ කියලා අපි මූලික දේවල් දැන් සිදු කරමින් තියෙනවා. එතෙන්දී මම කියන්න කැමති ඒ ස්ලාස්කොම් IT හරහා යන දේ අපි කොහොමත් අපේ ආණ්ඩුව ඩිජිටලයිසේෂන් ප්‍රෝග්‍රෑම් එකේ ඉන්නවා. ඒ හරහා අපි ඇවිල්ලා පොඩි කාලයක් තුල මාස දෙකක් ඇතුළත මුළු ලෝකයේ තියෙන සියලුම තානාපති කාර්යාල සහ මහා කොමසාරිස් කාර්යාල හරහා ලංකාවෙන් ඒ රටවලට ගිහිල්ලා රැකියාවල නියුක්ත අයට එයාගේ දරුවන්ට උපැන්න සහතිකය, විවාහ සහතිකය, මරණ සහතිකය මේ සහතික තුනම ඔන්ලයින් ක්‍රමයට ඒ රටවල වල ඉඳලම ලබා ගන්න පුළුවන් ක්‍රමය දැන් අපි සකස් කරලා තියෙනවා. ලෝකේ ඕනම රටක ඉන්න ශ්‍රී ලාංකිකයෝට ලංකාවට එන්න දෙයක් නැහැ. අපි ඇවිල්ලා මාස දෙකකින් මුළු ලෝකයේම සියලුම අපේ තානාපති කාර්යාලවල මහා කොමසාරිස් කාර්යාලවල ඒ පහසුකම අපි ඇති කරලා තියෙනවා. ඩිජිටල් කරන්නේ වචනෙන් නෙමෙයි වැඩවලින් අපි ප්‍රායෝගිකව ඔප්පු කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි පාස්පෝර්ට් එක ගන්න දැන්ට ලංකාවට එන්න ඕනි. ඒකත් අපි IOM එක හරහා දැන් මූලික පියවර වලට ගිහිලා තියෙනවා. ඒ කැබිනට් මණ්ඩලය අනුමත කරාම අපිට ඒ කටයුත්තත් ඒ රටවල ඉඳලම කරගන්න පුළුවන් තත්ත්වය තියෙනවා. විශේෂයෙන් මතු කරපු ප්‍රශ්නයක් හින්දා මම මේ ඩිජිටල් කරණයත් එක්ක ඉතාලියේ ඩ්‍රයිවිං ලයිසන් පිළිබඳ ප්‍රශ්නේ ඇත්තටම මේ ගිවිසුම් අවුරුදු 5ට අලුත් කළ යුතු එකක්. 2017 අත්සන් කරාට පස්සේ 2022 වෙනකොට ඒක අවසන් වෙනවා. 2022 ඉඳලා මේ වෙනකන් ඒක ක්‍රියාත්මක වෙලා නැහැ. ඒක අපේ වැරද්දක් නෙමෙයි. ඇත්තම ගත්තොත් හිටපු තානාපතිවරු නම සඳහන් කර නැතුණාට එහෙම එකක් කිව්වා. එහෙම ප්‍රශ්න වෙලා තියෙනවා. නමුත් අපි ඇවිල්ලා ඒ සාකච්ඡා අපි ආරම්භ කරා. දැන් මම කියන්න කැමති පහුගිය කාලේ ගිය අවුරුද්දේ අගභාගයේ ඔක්තෝබර් වල පාකිස්තානයේ බංග්ලාදේශයේ ශ්‍රී ලංකාව අපේ රටවලට ඉතාලි වීසා දෙන එක නතර කරලා තිබුණේ. තහනම් කරලා තිබුණේ. මේ මාර්තු 4 වෙනිදා අපි සමත් වුණා ශ්‍රී ලංකාවට ඒ පනවල තිබිච්ච තහනම ඉවත් කරගන්න. දැන් අපිට ඉතාලි රාජ්‍ය වීසා පහසුකම් ලබා දෙනවා. ඩ්‍රයිවිං ලයිසන් එක වර්ක් වීසා ලබා දෙනවා. ඩ්‍රයිවිං පස්සේ කියන්නේ මට පොඩි වෙලාවෙ තියෙනවා. හරි. ඊළඟට ඩ්‍රයිවිං ලයිසන් එක ඔබට කියන්න සතුටුයි මන්ත්‍රීතුමාට පහුගිය 11 වෙනිදා ඉතාලි රාජ්‍යයෙන් අපිට දැනුම් දුන්නා. ඇත්තට මේ ඩ්‍රයිවිං ලයිසන් එකේ ගිවිසුමේ දැන් ප්‍රමාදයේ තියෙන්නේ ලංකාවෙන් අපි නිකුත් කරන ලයිසන් වල තාක්ෂණික වෙනස්කම් ගොඩක් තියෙනවා. ලයිසන් වර්ග 5ක් විතර නිකුත් කරලා තියෙනවා. ඒගොල්ලෝ ඒක පැත්තෙන් තියෙන ඉතාලි ආණ්ඩුවේ ප්‍රශ්නයක් තියෙනවා. ඉතාලි ආණ්ඩුව අපිට කියලා තියෙනවා මේක හඳුනා ගැනීමේදී ගැටලුවක් තියෙනවා. ගරු අමාත්‍යතුමා ඔබතුමාට තව විනාඩි 2ක් තියෙනවා. හරි. එක ක්‍රමයකට දෙන්න කියලා. ඉතින් අපි ඒ සම්බන්ධයෙන් කතා කරලා ඔවුන් එකකතාවයේ දැන් පළ කරලා තියෙනවා. අපිට 11 වෙනිදා ලියුම ආවා
දැනුම් දුන්න නිල වශයෙන් අපේ තානාපති කාර්යාලයට 13 වෙනිදා අපිට අමාත්‍යාංශයට දැනුම් දුන්නා. අපි දැන් ආර්මියකට දැනුම් දීලා තියෙනවා ඒ අවශ්‍ය කරන කැටගරි වල වෙන්න ඕනි වෙනස්කම් මොනවද කියලා. ඒ ටික අවසන් වුණාන් පස්සේ ඉතාලියේ ඩ්‍රයිවිං ලයිසන් එක අවසන් කරන්න පුළුවන්. ඒ අවසන් අධීරය දැන් තියෙනවා. ඉතාලම සතුටින් දැනුම් දෙන්න කැමති ඉතාලියේ ජීවත් වෙන සියලුම දෙනාට. අවසාන වශයෙන් විනාඩි කිහිපය නිසා මානව හිමිකම් සංවිධානයේ රටක් විදිහට අපි මුහුණ දීලා තියෙන අභියෝගයක් තියෙනවා. ලංකාව සම්බන්ධයෙන් යෝජනාවක් මීට පෙර ඉදිරිපත් කරලා තිබුණා. එය ඡන්ද විමසීමට ලක් කරනවා ලබන සැප්තැම්බර් මාසේ. අපි ඒ සඳහා අපේ රට විදිහට අපි උපරිම මැදිහත් වීම කරමින් තියෙනවා. ලංකාවේ මානව හිමිකම් ආරක්ෂා කරන්න දේශීය යාන්ත්‍රණයක් ඇතුළේ අපේ රටේ නීති ආධිපත්‍යය තහවුරු කරමින් ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරමින් ජාතික සමගිය ඒ රිකන්සිලේෂන් ප්‍රොසෙස් එක ඉස්සරහට යවමින් අපි කොහොමද ඒක කරන්න කියන එකට දැනටමත් ඒ ආයතන ශක්තිමත් කරන්න පියවර ගන්න තියෙනවා. අපි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලට ඉතා වගකීමින් යුක්තව දැනුම් දුන්නා. අපි ඒ කටයුත්ත දේශීය යාන්ත්‍රණයක් තුල ඉතා පැහැදිලිව අපි ප්‍රායෝගික ක්‍රියාවට නගලා සනාථ කරන්න සූදානම් කියලා. එස අපි මේ රටේ ජනතාවටත් කියනවා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් සංවිධානයේ හරහා පහුගිය කාලේ අපිට ඇතිවෙච්ච තත්ත්වය වෙනස් කර ගැනීම සඳහා වෙච්ච ජාතික සමගිය ගොඩනැගීම හරහා මානව හිමිකම් ආරක්ෂා කිරීමේ ඒ වැඩපිළිවෙල ක්‍රියාවට නගන්න අපි දැනටමත් තීන්දුව తీරන අරගෙන ක්‍රියාත්මක වෙමින් තියෙනවා. ඒ වගේම කෙටියෙන් හරි මම කියන්න සංචාරක කර්මාන්තේ අපි ඉලක්ක කරා ගිය අවුරුද්ද මිලියන 2ක් ආවා. මේ අවුරුද්ද ඉලක්කය මිලියන 3යි. අපි ඉලක්කය සම්පූර්ණ කරන්න අනිවාර්යෙන් කටයුතු කරනවා. මේ මාස දෙක ඇතුළත විතරක් ජනවාරි පෙබරවාරි ලක්ෂ 5කට වැඩි ප්‍රමාණයක් විදේශිකයෝ ආවා. දවසකට 7-8000ක් විදේශිකයෝ ලංකාවට පැමිණෙනවා. එයාට අවශ්‍ය කරන යටිතර පහසුකම් ඒ ප්‍රමාණාත්මක විතරක් නෙමෙයි ගුණාත්මක මට්ටමින් ඔවුන්ව ඉහළ මට්ටමේ අයව ගෙන්වා ගැනීම සඳහා වෙච්ච වැඩසටහන් අපි ආරම්භ කරලා තියෙනවා. ඒ සඳහා පුහුණු වැඩසටහන් ඒ සංචාරක කර්මාන්තයේ ඩිරෙක්ට් සහ ඉන්ඩිරෙක්ට් සම්බන්ධ වෙලා ඉන්න සියලු ශේෂ්ත්‍රයන් අපි නගා සිටීම සඳහා වැඩසටහන් පුහුණු වැඩසටහන් ගණනාවක් ආරම්භ කරලා තියෙනවා. දැනටමත් අපේ සංචාරක හෝටල් ආයතනයේ කළමනාකරණ ආයතනයේ මෙතෙක් කල ඩිප්ලෝමා පාඨමාලාව ලබා දුන්නේ. අපේ UGC එක දැනට එකඟ වෙලා තියෙනවා. දැන් එකඟ වෙලා තියෙනවා ඩිග්‍රියක් අපිට ලබා දෙන්න, උපාධි ලබා දෙන්න. අපි ඒ සංචාරක කර්මාන්තයේ ගුණාත්මක ඉහළ නැංවීම සඳහා වෙච්ච ක්‍රියාමාර්ගත් අපි අරගෙන තියෙනවා. ඒ වගේම තමයි අපේ විදේශ රැකියා ශාස්ත්‍රයේ කෙටියෙන් හරි කියන්නම් දැනට බිලියන 6.7ක් 6.57ක් අපි ආදායම් උපදලා තියෙනවා. මේ අවුරුද්දේ අපි එක බිලියන 7ක් දක්වා වැඩි කරගෙන 7.5ක් දක්වා වැඩි කරගෙන අපේ ස්කිල් ලේබර්ස්ලා රට යවන්න ලෝ ස්කිල් අයව අඩු කරලා ඒක 128 ඉඳලා 25ට අඩු කරන ගමන් අපේ ස්කිල් ලේබර්ස්ලා 72ක 75 දක්වා වැඩි කරගනිමින් අපි ඒ ශේෂ්ත්‍රය නගා සිටීම සඳහා පියවර ගණනාවක් තියෙනවා. ප්‍රධාන වශයෙන් ඒට තිබුණ දේශපාලන මැදිහත් වීම අහෝසි කරලා කිසිදු දේශපාලන බලපෑමක් මැදිහත් වීමක් නැතුව අපේ රටේ තරුණ තරුණියන්ට ඕනෑම රටක රැකියාවක් කිරීම සඳහා අවස්ථාව ලබා දීම සඳහා අපි දැන් තත්ත්වයන් වෙනස් කරලා තියෙනවා. එනිසාගරු කතානායකතුමනි මේ කෙටි කාලය තුල විදේශ කටයුතු සංචාරක සහ විදේශ රැකියා අමාත්‍යාංශයේ විදියට අපි ඉතා ශක්තිමත් ගමනක් ආරම්භ කරලා තියෙනවා. ඒ පිළිබඳව විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ යෝජනා සහයෝගය ලබා දීම පිළිබඳ ස්තුතිවන්ත වෙමින් මම අවසන් කරනවා.